හෙලෝ ළමයි වෙල්කම් to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සෙව්වන්දි. අද මම අරගෙන ආවේ මගේ දවස ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස හස්බන්ඩ්ට වැඩ දවසක්. මොකද හස්බන්ඩ්ට වැඩ දවසක් කියන්නේ පාන්දර 4ට තමයි නැගිටින්නේ. හස්බන්ඩ් වැඩ කරන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ නිසා එයා පාන්දර 5:00 වෙනකොට යනවා. ඒක නිසා එයාට කෑම අරගෙන යන්න ඕනි. ඒ කෑම ලෑස්ති කරන්නත් එක්ක 4ට නැගිටිනවා. එයා ගියාට පස්සේ ඉතුරු වැඩ ටික පටන් ගන්නවා. හැබැයි මොනවා කරන්නත් කලින් උදේට කාලා තමයි ඉන්නේ. ඒ වැඩ ටික ඉවර කරලා මං ස්කින් කෙයා කරන්න පටන් ගත්තා. මොකද ප්‍රෙග්නන්සි කාලේ නම් මං මොනවත්ම මගේ මූණට යූස් කරේ නෑ. මං පාවිච්චි කරේ බේබි ක්‍රීම් එකක් විතරයි. ප්‍රෙග්නන්සි එක උනේ දෙසැම්බර් මාසේ වුණත් මං ස්කින් කෙයා පටන් ගත්තේ නෑ. මාස කිහිපයක් හිටියා. ඉතින් මං ඒ දේවල් පටන් ගත්තේ මැයි මාසේ අවසාන සතිය වගේ ඉඳලා. ඉතින් මං අලුතෙන් මගේ කලින් විදිහට ඒ රූටින් එක කරගෙන යනවා. ප්‍රෙග්නන්සි කාලය තුල මගේ ඇස් යට කළු වෙලා එතකොට ලිප්ස් කළු වෙලා තිබුණා. ඒ දේවල් මං ටිකෙන් ටික රිකවර් කරගෙන යනවා. මොකද ලිප්ස් නම් බොහෝ දුරට දැන් වෙනකොට මං ඒ දේවල් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ දේවල් හිමීට හදාගෙන කලින් හිටිය තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරනවා. මම පටන් ගත්ත රූටින් එකෙන් මට ගොඩාක් රිසල්ට් ලැබුණා. මං ඉතින් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ඒ දේවල් ෂෙයා කරගන්නම්. මං අලුතින් සීරම් එකක් ගත්තා. ඒ සීරම් එකෙන් මට හිතන විදිහට මට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් මං ඉස්සරහට ඔයාලත් එක්ක ඒව ෂෙයා කරගන්නම්. එතකොට මම මේ පාවිච්චි කරන හෙයා ඔයිල් එකත් මම හදාගත් එකක්. මේ බොටල් එක නම් මේ ඩොක්ටර් රෂෙල් එකේ විටමින් C බොටල් එක. මං හදාගත්තේ මේ තෙල් එක රෝස්මෙරි වලින්. මට හිතෙනවා මේ තෙල් එකත් ගොඩක් දුරට හොඳයි කියලා. මට රිසල්ට් තියෙනවා. මං ඉස්සරහට ඒක ගැනත් වීඩියෝස් අරගෙන එන්නම්. ඒ වගේම අපි කොච්චර මේ දේවල් පාවිච්චි කරත් අපේ පණ අනිවාර්යෙන් හොදන්න ඕනේ. ඒ දවසට තෙල් ගාන දවසට ඒව අනිවාර්යෙන් වොෂ් කරන්න. දැන් නම් මම පටන් ගන්න යන්නේ ඇඳුමක් මහන්නේ කලින් එක කපා ගන්න. මට අපේ අම්මා ගවුම් රෙද්දක් දීලා තිබුණා එයාට ගවුමක් මහන්න කියලා. ඉතින් දැන් මේක සෑහෙන දවසක් දීලා මට මහන්න බැරි වුණා. ඉතින් මම ඒක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මැහුම් ගැන වැඩි දුරට දන්න කෙනෙක් නෙමෙයි. මොකද මම කෙටි කාලයක් තුළ තමා පාඨමාලාවක් හැදෑරුවේ. ඒක සම්පූර්ණයෙන්ම ඉවර කළේ නැහැ. ඉතින් මට සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත විදිහට වීඩියෝ එකක් බලලා තව කෙනෙක් මහන දෙයක් බලලා මේ දේ මහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අපේ අම්මා ගවුම් රෙදි ගත්තාම මට ඉතින් දෙනවා මහන්න කියලා. මොකද පුරුදු වෙන්නත් හොඳයි. ඒ වගේම ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ මොකක් හරි කරන්නත් ඕනේනේ. එක ගවුම් රෙද්දක් නෙමෙයි ළමයි ගවුම් රෙදි දෙකක්ම දීලා තියෙනවා. ඉතින් මේක මහලා ඉන්න ඕනේ අනිත් එක මහන්න. මේක දිගට තමයි මහන්නේ. පැත්තකින් ඕපන් එක තියනවා. දිග ගවුමක් ඒ ලයින් ගවුමක් විදිහට තමයි මහන්නේ. මම දැන් මේකේ ඉස්සරහා පළුව සහ පිටුපස පළුව දෙකම කපාගෙන තියෙන්නේ. මට දැන් තියෙන්නේ මේක මහන්න තමයි. මං ඒ වුණාට මේක අද නම් මහන්නේ නැහැ. මම මේ ගවුම ඊළඟ දවසේ තමයි මහන්න ගන්නෙ. ගවුම් රෙද්ද කපලා තියලා මම නාන්න ගියා. මං හවස් වෙලා නාන්නේ නැහැ කියන්නේ එකෙන් පස්සේ වගේ. මොකද මගේ කොණ්ඩේ වේලෙන්නේ නැති වුණාම මට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඒක නිසා මම එකට විතර කලින් නානවා. හැමදාම මේක මං කරනවා. ඊට පස්සේ නාලා කෑම කාලා හැම පොතක් කියවන්න ගත්තා. මේ තියෙන්නේ පොත. දැන් හවස 6ක් පහ වෙලා තියෙන්නේ. රැට උයලා එහෙම බුදු පහන තිබ්බා.
මල් අම්මා උදේ කඩලා ෆ්‍රිජ් එකේ දාලා තිබුණේ. ඉතින් මල් වට්ටිය හදලා බුදු පහන තිබ්බා. දැන් හස්බන්ඩ් එන වෙලාව. ඉතින් හස්බන්ඩ් එනකන් පාර බලාගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් එයා කඩචෝරුවකුත් අරන් ගෙදර ආවා. ඉතින් මෙහෙම තමයි අද දවස ගත වුනේ. තව වීඩියෝ එකක් අරන් එනකම් මං ගිහින් එන්නම්. බයි.